අද මං ඔයාලා ගොඩක් පුදුම කරන දෙයක් පෙන්වන්න යන්නේ. මොකද්ද දන්නවද? මේ ලෝකේ අපි දන්නවා අපි අහලා තියෙනවා බිත්ති වලටත් කන් තියනවා කියලා. ඉතින් ඇයි මේ බිත්ති වලට කන් තියනවා කියලා අපි පුංචි කාලේ ඉඳලා අහලා තියෙන්නේ. හේතුව තමයි යම්කිසි රහස් දෙයක්. එහෙම නැත්නම් වැදගත් දෙයක් කතා කරන්න යද්දී අපේ දෙමව්පියෝ වගේම අපේ නෑදෑයෝ ඉඳන් අපේ මාමලා නැන්දලා ඉඳලා අපිට කියලා දෙන දෙයක් තමයි බිත්ති වලටත් කන් තියෙන. ඒ වගේම තමයි ගුරුවරු පවා අපිට කියලා දීලා තියෙනවා දෙයක් කතා කරද්දී මතක තියාගන්න වැදගත් යමක් බිත්ති වලට කන් තියනවා කියලා. ඇත්තටම මේ වචන එන්නේ කොහෙන්ද? මෙන්න මේ ගොඩනැගිල්ලෙන්. හිතන්නත් පුළුවන්ද? ලෝකේ මුල්වරට මේ කතාව නිර්මාණය වෙන්නේ මෙන්න මේ ඔයාලා දකින පලස්සෝ රේ එන්සෝ කියන ගොඩනැගිල්ල. මේක කොහෙද තියෙන්නේ? මේ ගොඩනැගිල්ල තියෙන්නේ ඉතාලියේ බොලොඤ්ඤා නගරේ. ඉතින් කුඩා දරුවන් සෑම උදාසනකම සෑම පාසලකම වගේ නිරන්තරයෙන්ම සෑම මාසකම කුංචි දරුවන් වගේ නල්ලා ඉතාලියේ අනිකුත් නගරවලින් මේ ස්ථානය පෙන්නනවා. මොකද මේකේ තියෙන වැදගත්කම. මේක ඊටාම වැදගත් දෙයක් ලෝකෙටම. මොකද ඔය බිත්ති වලටත් කන් තියනවා කියන කතාව එන්නේ මෙන්න මේ ගොඩනැගිල්ලේ ඔයාලා දකින මේ කොටසේ. ඉතින් ගොඩක් අය හිතේ තියන් හිටියේ මේ දකින මේ පියාසකේ මන් නැත්තම් මේ මැද තියෙන එමන් නැත්තම් මේ මැද මිදුලේ තමයි මේක තියෙන්නේ කියලා නෑ. මේ ඔයාලා දකින කොටසට වඩා සෑම බිත්තියකම අභිරහස් ලෙස ඕනම කෙනෙක් යම්කිසි කෙනෙක් මෙතන කතා කරද්දි මේ ගොඩනැගිල්ල ඇතුලේ යම්කිසි රහසිගත දෙයක් කුමන්ත්‍රණයක් කතා කෙරුවොත් ඒක තවත් කෙනෙක්ට ඇහෙන පරිද්දෙන් තමයි සොයාගත හැකි විදිහට තමයි මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ. ඇයි මේ ගොඩනැගිල්ල මේගොල්ලෝ නිර්මාණය කෙරුවේ? හේතුව තමයි 1245 මේ ඉදි වෙන්නේ බොලොඤ්ඤා නගරේ උසාවියේ මන් නැත්තම් නඩු තීන්දුව දෙන තැන. ඉතින් නෙප්චූන් වතුර මල ඉදිරිපිට තමයි මේක තියෙන්නේ. මේ ගොඩනැගිල්ල හැබැයි මේ ඔයාලා දකින මේ නෙප්චූන් දෙවියා එහෙම නැත්නම් මූදර අධිපති දෙවියාගේ නිර්මාණය කරන්නේ ජන් බොලොඤ්ඤා. මේක නිර්මාණය වෙන්නේ 1563. හැබැයි ඊට කලින් තමයි මේ ඔයාලා දකින ඉපරෙණි ගොඩනැගිල්ල ඉදි වෙලා තියෙන්නේ. මේක ඉදි වෙන්නේ 1245. ඔයගොල්ලෝ හිතා ගන්න කොච්චර පැරණි ගොඩනැගිල්ලක්ද කියලා. හැබැයි දෙවන ලෝක යුද්ධෙදී මේකට ගොඩක් හානි සිදු වෙලා තියෙනවා. හැබැයි සමස්තයක් විදිහට ගත්තම ගොඩක් නැවත ඉදි කරලා තියෙනවා. ඒ බිඳී ගිය කොටස් gadol නැවත අරගෙන මේගොල්ලෝ සංරක්ෂණය කරමින් අදටත් පවත්වාගෙන යනවා. මේ ඔයාලා දකින්නේ නඩු තීන්දුව දීපු තැන 1245. ඉතින් ඉපැරණි ගොඩනැගිල්ලක් ඉතා ලස්සන නගරයක් බොලොඤ්ඤා නගරය කියන්නේ. ආවොත් ඉතාලිය ජීවත් වෙන ඕනම කෙනෙකුට යුරෝපයේ ඉන්න කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන්. ආවොත් අමතක කරන්න එපා. මේ නගරේ එච්චරට ලස්සන සුන්දර නගරයක්. ඉතින් ඔයාලට පේනවානේ සෑම මාස 6කට සැරයක් මේගොල්ලෝ මේ විදියට මේ පිළිරුව අලුත් වැඩියා කරනවා. වටෙන්ම ගේට්ටුවක් සවි කරලා කිසිම කෙනෙකුට ඇතුළට එන්න බැරි විදියට. ඉතින් සංස්කෘතික ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි ඒක වෙන්නේ. ඔයාලා ඔය දකින ගොඩනැගිල්ල බලන්න කොච්චර පැරණිද ඉපැරණිද කියලා. හරිම ලස්සන ගොඩනැගිල්ලක්. ඉතින් ඉපැරණි ගොඩනැගිල්ලක් ඒ වගේම වැදගත්කම් ගොඩක් තියෙනවා. 1245 මේක ඉදි වුණාට මේක පුනරුද්ධ සමයේ ගොඩක් ශිල්පීන්ගේ අතින් ගොඩක් නිර්මාණ සිදු වෙලා තියෙන. උදාහරණයක් ඇරෙන්න චිත්‍ර ඒ වගේම මූර්ති සහ කැටයම්. ඉතින් මේක තියෙන්නේ බොලොඤ්ඤා. ඒ වගේම ප්‍රධාන චතුරස්‍ර ආශ්‍රිතව තමයි මේක ඉදි කරලා තියෙන්නේ. තාමත් මේක භාවිතයට ගන්නා විවිධ මෝස්තර විවිධ එමන් නැත්තම් සංවස්තර උදෙසා විවිධ කියන්නේ විවිධ ප්‍රදර්ශන පවත්වන අදටත් මේක භාවිතා කරනවා. ඇත්තටම කිව්වොත් මේක නිර්මාණය කළ ස්ටයිල් එකේ මම නැත්තම් නිර්මාණ ශෛලීත්වය වෙන්නේ ගොතික් ක්‍රමයට තමයි මේක ඉදි කරලා තියෙන්නේ. ඔව් මේක ඇත්තටම භාවිතා වෙන්නේ වර්තමානයේ වෙද්දී එක්සිබිෂන් තියෙන ගොඩක් ප්‍රදර්ශන තියන්න. බිත්ති ගොඩක් ගෙවිලා තියෙනවා. ගොඩක් අය කන් තියලා. ඉතින් බිත්ති වලට කන් තියනවාද කියලා ගොඩක් අය ඇවිල්ලා බලලා තියෙනවා. මේ බිත්ති වලට වල පේන කොච්චර ගෙවිලා තියෙනවද කියලා. තව ටිකකින් අපි බලමු කවුද ඇවිල්ලා මෙතන කන තියන්නේ කියලා. ඇත්තටම මම කිව්වේ ඇත්තක්ද? අපි බලන් ඉමු. තාම කවුරුත් ආවේ නැහනේ මෙතනට කන තියන්න. ලෝකේ හතර වටින්ම ඇවිල්ලා මේ බිත්ති වලට කන් තියනවා. අන්න කියද්දිම ආවා. දැන් බලා ගන්න පුළුවන් ඔයාලට කතන්දරේ කොයි වගේද කියලා. ඔන්න පිරිසක් ආවා. මොකද මුළු ලෝකේ හතර වටේම මිනිස්සු බොලොඤ්ඤා නගරේ බලන්න ආවොත් මේ බිත්ති වලට කන් තියන දේ එයාලා ඇවිල්ලා අනිවාර්යයෙන්ම බලනවා මේ බිත්ති ඇත්තක්ද බොරුවක්ද කියලා.
හැබැයි කන තිබ්බට පස්සේ තමයි හැමෝටම තේරෙන්නේ මේ කතාව ඇත්තක් කියලා. ගිහින් එන්නම් මේ විත්තියෝ.